ඉතින් තවත් සුවිශේෂී නිර්මාණයක් තියෙන තැනක තමයි මම දැන් ඉන්නේ. බලන්න ඔයාලට පේනවා ඇති මේ මොකක්ද මම ඔයාලට මේ පෙන්වන්න හදන්නේ කියලා. මේ තමයි ඒ කාලේ වැඩ හිටපු ස්වාමීන් වහන්සේලාගේ වැසිකිලි කැසිකිලි කටයුතු සඳහා නිර්මාණය කරලා දීලා තියෙන වැසිකිලියක්. ඉතින් ඔයාලට පේනවා ඇති ඉතා විශිෂ්ට අන්දමින් මේ නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් අය මේ දේවල් අපේ රටේ ඒ කාලේ හිටපු අය කරාද කියලාවත් දන්නේ නැහැ. ඉතින් මම හිතනවා ගොඩක් වැදගත් වෙයි මේ වීඩියෝ එක හැමෝටම බලන්න. අද කාලේ විදිහටම ඊටත් වඩා සුපිරියටම ඇත්තම කියනවා නම් නිර්මාණය නියමටම කරලා තියෙනවා. මේ පැත්තෙන් බලා ගන්න පුළුවන්. මූත්‍රා ගල කියලා තමයි මේකට හඳුන්වන්නේ. ඉතින් බලන්න අපේ රටේ විශිෂ්ට නිර්මාණ. මේ ආවරණය කරලා තියෙන මේ විදිහටම අද කාලේ විදිහටම වෙන විදිහටම වෙන් කරලා තියෙනවා. හරි අපි තවත් මෙයාගේ සුවිශේෂ නිර්මාණයකින් හම්බ වෙමු.